Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කාලයකට පස්සේ ඔන්න අද මම vlog එකක් අරන් එනවා. අපේ පුංචි පැටියට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා අපි පිරිතක් කියවුවා. ඉතින් ඒ වෙනුවෙන් අපි පුංචිට දානයක් ලෑස්ති කරා. ඒකට බඩු ගන්න තමයි අපි මේ අද ඇවිත් තින්නේ. ඉතින් මට හිතුණා අපි දානෙට ලෑස්ති වෙන විදිහේ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න ඕනේ කියලා. අපි දැන් මේ ඇවිත් ඉන්නේ ඒසියා මාර්ට් එකට. ඒ කියන්නේ අපිට ලංකාවේ තියෙන දේවල් ගන්න ඕනේ නම් මෙතන තමයි ගන්න පුළුවන් තැන. මේ වගේ තැන් කොරියාවේ ගොඩක් තියෙනවා. අපි එන්නේ ඒරියා එකේ අපිට ළඟම තැන තමයි මෙතන. ඉතින් ඔයාලන්ට මේවා බඩු වල මිල දැනගන්නත් එක්ක මම කීපයක් කියන්නම්. දැන් මම ගත්ත ඉනසල් පැකට් එක මෙහෙන් වෙනවා වොන් 3500ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 750ක් 800ක් වගේ මුදලක් තමයි. මේක දෙන්නේ ඒක ගණන් කියන්නේ ගණන් නෑනේ හලුයි. මේ සියඹල එකේ ගාන ගහලා නැහැ. හැබැයි සියඹල එක සාමාන්‍යයෙන් වොන් 3000ක් වගේ තමයි වෙන්නේ. කියන්නේ රුපියල් 650ක් වගේ. මේ කරබන් ටිකේ ගාන ගහලත් නෑ. ඉතින් ඒ වගේ සමහර දේවල් තියෙනවා මිල හරියටම කියන්න බැරි. මම පුළුවන් දේවල් වල ඔයාලට මිල කියන්නම්. ඕක හරියන්නේ. ඒකනේ. මේ තියෙන්නේ ලංකාවේ සැමන් එක වොන් 4000ක් වෙනවා. වොන් 4000ක් කියලා කියන්නේ රුපියල් 850ක් වගේ. මේ බටර් එකක් වෙනවා වොන් 2500ක්. ඒ කියන්නේ රුපියල් වලින් රුපියල් 550ක් වගේ. මේ කලන්නේ මේ ගාන වොන් 5500යි. වොන් 3300 කියලා කියන්නේ රුපියල් වලින් 720ක් විතර. වොන් 14000යි. මේ බාස්මති හාල් එක වෙන්නේ වොන් 14000ක්. ඒ කියන්නේ රුපියල් 2850ක් වගේ මිලක් තමයි මේක වෙන්නේ. මේ මගේ අතේ තියෙන පොයින්ට් කාඩ් එක. මේ පොයින්ට් කාඩ් එකේ තියෙන රවුන්ඩ් ටික ඔක්කොම පිරුණාට පස්සේ අපිට වොන් 8000ක ෆ්‍රී මොන හරි ගන්න පුළුවන් ඒසියා මාර්ට් එකෙන්. අපි ගන්න බඩුවල මිලට හරියන තමයි මේ රවුම් කපන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මගේ බිල් එක බලලා තමයි යා මේකේ රවුම් කපන්නේ. ඉතින් ඒසියා මාර්ට් එකෙන් බඩු අරගෙන ඊට පස්සේ අපි ආවා පොළට එළවලු ගන්න. ඉතින් කොරියාවේ මඤ්ඤොක්කා නැහැ. මේ තියෙන්නේ වෙන රටවල වලින් ගෙනාපු මඤ්ඤොක්කා. පොත සුද්ධ කරපු මඤ්ඤොක්කා තියෙනවා ෆ්‍රීසර් කරපු ඒවා. ඉතින් ඒවට වඩා මට ඕනේ මේ පොත තියෙන ෆ්‍රෙෂ් ඒවා ගන්න. ෆ්‍රෙෂ් කිව්වට ඉතින් අර හොඳටම ෆ්‍රෙෂ් නෑ. ඒවට මේක හොඳයි කියලා හිතුණා පොත සුද්ධ කරපු එකට වැඩිය. යාළුවා ෆ්‍රීසර් කරන්න තියෙන්නේ. කිලෝ දෙකක් තුනක් වෙන ගමනේ. පිටරද? කිලෝ දෙකයි 500 පුස්නේ. එහෙනම් ඉතින්. ඔබ දාන්නේ. කොටය. මල් ලීස් පොඩි. ආවල්ලි මේ කළු පාට එක සවුත් වෙන්නේ
කියලා අරගෙන තියා මේ ලුණු මානමයි ගන්නවද මේ ලාභයට ලාභයි ගන්න එළවලු ගන්න එන්න ලාභයි ඒක අපි ගන්නවනේ මේක ඕචනමයි මේ සයිස් එක ඕචනමයි ඕචන සුදු ලුණු මානමක් වෙනවා අක්කල ගණන් අම්මිස්සවල අන්තිමට කඩෙන් ගන්න උනා පේනවද ඈ අත්තව පහ අම්මිස්ස වගා කරලා කොරියා ආමල්ලිය ඔව් ඇති එළියේ තිබ්බ කිසෙල් මුව වල පොඩ්ඩක් අර කළු පාට ගතිය වැඩි නිසා ඒ මලිට මෙහෙම දානෙකට කියලා කිව්වහම ඒගොල්ලෝ අපිට ඇතුලෙන් කිසෙල් මුව අරන් දුන්නා. කීයක් තියෙනවද? කිලෝ එකක්. ඒක ලොකුයි නේ. ඒක ලොකුයි එකද පොඩි එකද? පොඩි ඉංගම්මයි. ඔව්. බ්ලොග් එක ගොඩක් දිග වැඩි වෙන නිසා අපි ගන්න හැම බඩුවක්ම නම් වීඩියෝ කරේ නැහැ බ්ලොග් එකට. තක්කාලි ඕක ඔතනමයි නේද? මේ තක්කාලි වලට ගියේ ඕචනමක් අපි ඕචනම කියන එක පොන් 5000 කියලාත් කියනවා. ඒ කියන්නේ රුපියල් 1050ක් වගේ ගාණක්. කීයද? මේ කරපෙන්ච පැකට් එක වෙන්නේ තෝචනමක්. ඒ කියන්නේ එකත් රුපියල් 1050ක් වගේ ගණන් තමයි වෙන්නේ. අපි දැන් සිජමෙන් බඩුව අරගෙන ඉවරයි. දැන් අපිට පළතුරු ගන්න මාර්ට් එකට යන්න තියෙනවා. තව බඩුවක් ගන්න දවසකට යන්න තියෙනවා. එහෙනම් අපිත් එක්කම ඔයාලත් යන්න. අම්මේ කොයින ඔක්කොම මාන් 14යි 300ක් නේ. මාන් 14යි 300 කියලා කිව්වේ මම ලේසියට ඒකේ මිල තමයි වොන් 1,43,000ක්. ඒ කියන්නේ රුපියල් වලින් රුපියල් 29000කට කිට්ටු වෙන ගාණක්. සිජමෙන් බඩු ටික අරගෙන ඉවර වෙලා පළතුරු ටික හැම ගන්න තමයි අපි දැන් සනිමාන්ට් එකට යන්නේ. ඔයාලට පේනවා ඇති සනිමාන්ට් එක උඩ ගහලා දෙනවා පැය 24ම ඕපන් කියලා. කීයද? 5980යි. ඒ කියන්නේ රුපියල් වලින් 1300ක් වගේ ගාණක් වෙනවා මේ අඹ ගෙඩියක්. ඔයාලට පේනවා ඇති මෙතන තියෙන ගොඩාක් පළතුරු වර්ග වොන් 5980 තමයි ගහලා තියෙන්නේ. ඒ කියන්නේ කලින් කිව්ව ගානම තමයි. ඒ කියන්නේ එකක් ඔය දැන් කිස්සෙ ලැබෙරිකුත් රුපියල් 1300කට කිට් වෙන ගානක් තමයි වෙන්නේ. ඒ කියන්නේ රුපියල් 470ක් වගේ ගාණක් වෙන මේක.
මානමක් කියලා කියන්නේ පොන් 10000ක්. ඒ කියන්නේ රුපියල් වලින් 2050ක් ඒ වගේ ආසන්න ගණනක්. අපි සනිමාන් ටිකෙන් අවශ්‍ය බඩු ටික ගත්තා. දැන් ඊට පස්සේ අපි යන්න හදන්නේ දයිස් එකට. ඊට පස්සේ අපි ගියේ දයිස් එකට. දයිස් එක ගැන නම් මම ඔයාලන්ට vlog එකකින් අරන් එවිත් තියෙනවා. දයිස් එක කියන්නේ ඉතින් කොරියාවේ ඉන්න ගෑනු ළමයි ගොඩාක් යන ආස තැනක්. මෙතන ගොඩාක් අයිටම්ස් තියෙනවා. හරිම මිල අඩුවෙන් අපිට ගන්න පුළුවන්. මේවා ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් නෙවෙයි, මේවා ආටිෆිෂල් ඒවා. ඒ වුණාට එහෙම හිතන්නවත් බෑ. හරිම ලස්සනයි. නැචරල් ඒවා වගේම තමයි. ඔයාලා බලන්නකෝ. චොංගි කප් එකක් වෙන්නේ 1500යි. 1500යි. මේ චොංගි කප් සෙට් එකම වෙන්නේ රුපියල් 150ක් වගේ ගාණක්. මේ එකක් වෙනවා වොන් 2000ක්. වොන් 2000ක් මිලිලීටර් 960 භාජන එකක තියෙනවා සෙට් 4ක්. මේ දෙක ගන්නවා. තව මේ දෙකත් ගන්න. මේක වොන් 2000යි. මේකේ තියෙන්නේ ලීටර් එකේ සෙට් තුනක් තියෙනවා. එකෙන් දෙකක් ගන්න. මේ ස්පූන් සෙට් එක ගන්නවා නම් ඒක වොන් 3000ක් වෙනවා. මේ සෙට් එක ගන්නවා. වොන් 3000 කියලා කියන්නේ රුපියල් 650ක් වගේ මිලක් තමයි වෙන්නේ. ඒක හැඳි සෙට් එකක්. වොන් 3000ක් වෙනවා. මගේ අතේ මේ තියෙන්නේ ෆොයිල් පේපර් රෝල් එකක්. මේක වොන් 3000ක් කියලා කියන්නේ රුපියල් 650ක් වගේ මිලක් තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට අවශ්‍ය බඩු ටික අපි ගත්තේ. ඉතින් දානෙට ගත්ත හැම බඩුවක්ම මේ vlog එකේ මම වීඩියෝ කරේ නැහැ. වීඩියෝ එක දිග වැඩි වෙන නිසා අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් අපි කොහොමද කොරියාවේදී අපේ බබා වෙනුවෙන් පිරිත කිව්වේ දානි දුන්නේ කියලා අරන් එන්නම්.